අද දින උදෑසන රජයේ වෛද්‍යධාරික සංගමය නියෝජනය කරමින් අපි මෙතෙන්ට ආවේ විශේෂයෙන්ම මේ වෙනකොට වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු මේ ශිෂ්‍ය ප්‍රජාව ආරම්භ කළ තියෙන සත්‍යග්‍රහ ව්‍යාපාරයට අපේ පූර්ණ සහයෝගය පළ කරන්න. ඊටාම භයානක තත්ත්වයක් අපි විශ්වාස කරන විදිහට රට තුල නිර්මාණය වෙමින් තියෙනවා. සිවිල් ඇඳුමින් සැරසිච්ච පුද්ගලයෝ පුදුලන් පැහැරගෙන යාම සඳහා උත්සාහ කිරීමේ සුදුවෑන් සංස්කෘතිය ගැන බොහොම අවාසනාවන්ත විදිහට අද දවසේ අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් ඊයේ දවසේ මේ ස්ථානයේ මේ සත්‍යග්‍රහය ආරම්භ කරන්න ඉස්සෙල්ලා ආරම්භ කරන්න මොහොතකට කලින් මෙතෙන්ට ආපු තවත් සිවිල් ඇඳුමින් සැරසිච්ච නාදුල්න පුද්ගල පිරිසක් මේ ස්ථානයේ තිබිච්ච බැනර් ආදිය පැහැරගෙන ගිහිල්ලා මේ ස්ථානයේ මේ අවශ්‍ය දේ සූදානම් කරපු යුතු වෛද්‍ය ශිෂ්‍යයන්ට පහර දීලා පලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ රටේ පොලිස්පතිවරයා අතුරු බලධාරීන්ගෙන් අහනවා එක සිද්ධියක් වෙලා පැය 48ක් 72ක් ගත වෙන්න ඉස්සෙල්ලා තව සිද්ධි නිර්මාණය කරමින් මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. අපි දැක්කා වෛද්‍ය ශිෂ්‍ය නායකයෙක්ව වෛද්‍ය සංගම් මූලස්ථානයේ ඉස්සරහදී පැහැරගෙන යන්න උත්සාහ කරනවා මේ රටේ නාදුලන පිරිසක් විසින්. අපි මේ රටේ පොලිස්පතිවරයාගෙන් පොලිසිය භාර ඇමතිවරයාගෙන් සහ බලධාරීන් අහන්නේ කවුද මේ ආපු පිරිස? මොකක්ද ආපු වාහනය? කාටද ඒ වාහනේ අයිති? බොහොම පැහැදිලි ඒක පොලිසියට අයිති වාහනයක් නෙවෙයි කියන එක. ඒ අයට එතෙන්ට එන්න නියෝග කළේ කවුද? පොලිසියයි ඒ අතර සම්බන්ධයක් තියෙනවා. මොකක්ද ඒ සම්බන්ධය? අපි බොහොම පැහැදිලිව අහනවා වහාම අද දවස ඇතුළත හෙට දවස වෙනකොට උත්තර ලැබිය යුතුයි මේ ප්‍රශ්නවලට. අපි කියන රජයේ වෛද්‍යධාරික සංගමයේ විදිහට මේ විදිය සිද්ධි නැවත නැවත එන එක වළක්වීම සඳහා රජයට මොකද්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය? අපි ඔය සිද්ධිය වෙන්න පැය කිහිපයකට එහෙම නැත්නම් පැය 48කට විතර ඉස්සෙල්ලා කිව්වා මේ රටේ සමහර ඇමතිවරු අතිගරු ජනාධිපතිතුමාව ජනතාව ඉදිරි අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක එන්නවයි කියලා. එතකොට මේ සිද්ධිය වෙනවත් එක්කම මේ රටේ විදේශ ඇමතිවරු එළියට ඇවිල්ලා කියනවා පොලිසිය ඉන්නවයි කියලා රජයේ අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක්. අපි කියනවා එකකටවත් අපි වගේ කිහිතු නැහැ. වහා මේ රටේ බලධාරීන් රටට හෙළි කළ යුතුයි. එහෙම කුමන්ත්‍රණයක් තියෙනවා නම් ඒ කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. එහෙනම් බොහොම පැහැදිලිව කියනවා රජයේ වෛද්‍යධාරීන් සංගමයේ විදියට වෛද්‍ය ශිෂ්‍යයන්ව තනි කළා, විශ්වවිද්‍යාල ප්‍රජාව තනි කළා, මේ සරණ මර්ධනය කළා. මේ ප්‍රශ්නේ යට ගහන්න ආණ්ඩුව උත්සාහ කරනවා නම් ඒක කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. රජයේ වෛද්‍යධාරීන් සංගමයේ විදියට සයිට මහෝසි කරන්න කියන ප්‍රධාන ඉල්ලීම යටතේ මේ මොහොතේ ඇති වෙලා තියෙන මේ ප්‍රවණතාවලට අපේ දැඩි විරෝධය පළ කරනවා. අද දවසේ උදෑසන 10ට තව නොබෝ වේලාවකින් රජයේ වෛද්‍යධාරීන් සංගමේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ වීමට නියමිතයි. එතෙන්දී විශේෂයෙන්ම මේ අලුත් ප්‍රවණතා පිළිබඳ බොහොම ගැඹුරින් සාකච්ඡා කිරීමට නියමිතයි. අපි හවස 2ට විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හැඳවලා තියෙනවා. එතෙන්දී මධ්‍යම කාරක සභාවේ තීරණ දැනුම් දීමට නියමිතයි. එතන මේ ප්‍රවණතාව කිසිසේත්ම අපි සුළු කොට දක්වන්නේ නැහැ. ඒ අනුව බොහෝ විට මධ්‍යම කාරක සභාව තීරණය කරයි එළවෙන සතිය තුල ආරම්භ වන විශේෂ වෘත්තීය වැඩපිළිවෙලකට යන්න වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සමග ඒකාබද්ධ කරගෙන විශේෂයෙන් සයිට විරෝධී ජනපෞර ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත ජාතික මහා සම්මේලනය එතනින් එහාට ගියාට පස්සේ ක්‍රියාත්මක වීමට විරෝධතා දිනය සමගාමීව යන වැඩ වර්ජන මාලාවක් එළඹෙන සඳුදායෙන් ආරම්භ වෙන සතිය තුල ක්‍රියාත්මක වෙන්න නියමිතයි. ඒ නිසා මේ රටේ බලධාරීන් ඉන්නවා වහාම මේ සිද්ධිය සම්බන්ධව වගකීම් අත්අඩංගුවට ගන්න. ඒ වගේම අඛණ්ඩව ශිෂ්‍යයන් මර්ධනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල වහාම නවත්තන්න. චෝදනා නැමැතිව මේ දක්වා රිමාන්ඩ් බන්ධනාගත වෙ සිටින ලහිරු වීරසේකර ශිෂ්‍ය ඇතුළු මේ ශිෂ්‍ය සහෝදර සියලු දෙනා වහාම හෙට දවස තුල නිදහස් කරන්න. එතන මේ සියල්ල සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර හෙට දවස් තුල ලැබුණ නැත්නම් එළඹෙන සතිය තුල අර මම මුලින් කියපු විදිහට දැවැන්ත වෘත්තීය සමිති වැඩ වර්ජන ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කිරීම නියමිතයි. අපි කියනවා මේ රටේ ජනතාවට මේ සියල්ල වෙන්නේ මේ රටේ ජනතාවගේ